අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා තවත් ඉන්ටරස්ටින් චෙස් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා මේ එකතුලා ඉන්නේ ලංකාවේ වැඩිම චෙස් ප්‍රේක්ෂක පිරිසක් එකතුලා ඉන්න YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එක මම අරගෙන ඉන්නේ එකම විදිහට චෙස් පරදිනායට විසඳුම් ගොඩක් අරගෙන. එහෙනම් සම්පූර්ණම වීඩියෝ එක එක්ක රැඳී ඉන්න අපි ඉක්මනින් යමු අද ලෙසන් එකට. නොතේරෙන චෙස් තේරෙන සිංහලෙන් රවිදුසී දසනායක beginner, intermediate, advanced, rated මේ සියලුම ලෙවල් එකම ගුරුවරයෙක්ගෙන් රවිදුසී දසනායක. ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධවීමට තිරේදිස් වන දුරකථන අංකයට WhatsApp පැණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. දවසක් මට මෙන්න මේ විදිහේ voice message එකක් ආවා. right. හොඳට අහගන්නකෝ. සර් මේ ගේම් පහේම තුනක්ම පරදුනේ එකම විදිහේ ට්‍රැප් එකට. මට ඒක ඩිෆෙන්ඩ් කරගන්න තේරෙන්නේ හරි මං හිතනවා voice message එක ඔයාලට පැහැදිලිව ඇහෙන්න ඇති කියලා. ඉතින් ඒකේ ළමයා මෙන්ෂන් කරලා තියෙන්නේ එකම විදිහට පරදිනවා කියලා රෙකෝඩ් ෂීට්ස් කිහිපයකුත් ඒකත් එක්කම ඇටච් කරලා මට එවලා තිබුණා. ඉතින් මම මේ ගේම්ස් රෙකෝඩ් ෂීට් කිහිපයක් සලකා බැලුවා මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථා ඔක්කොගෙම ළමයා කියලා තිබුණේ මේ අර කාසල් කරාට පස්සේ තමන් ආරක්ෂාව වෙනුවෙන් තමා මේ කාසල් එක කරගන්නේ කිංගේ ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි කිංගේ ආරක්ෂාවට කියලා කාසල් කරාට පස්සේ කාසල් එකට ඇටැක් කරලා ඉක්මනට ඒ ළමයා චෙක්මේට් වෙනවා කියලා තමා මේ මෙන්ෂන් කරලා මේ දක්වලා තියෙන්නේ. හරි. අපි බලමු මොකද්ද මේ සිද්ධිය කියලා හරියටම. ගේම් නම්බර් 1 එකේ මෙයා බ්ලැක් ප්ලේ කරන්නේ. ඒ වගේම ඔපොනන්ට් වයිට් ප්ලේ කරනවා. ඔපොනන්ට් මේ වෙලාවේ try කරනවා මේ නයිට් සහ ක්වීන් එක එකතු වෙලා චෙක්මේට් එකක්. හරිද? ඉතින් මේක මේ ළමයට තේරුම් ගන්න අමාරුයි. මෙයා try කරනවා. හරි චෙක්මේට් කරන්න එන්නේ. මට හදිසියෙ දැන් කිංට පැන ගන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා මම රුක් අයින් කරගන්නවා කිංට පැන ගන්න කියලා. ඉතින් රුක් ඉවත් කරගත්තට පස්සේ ඔපොනන්ට් B3 වගේ වේටිං මූව් එකක් ප්ලේ කරනවා. බොහෝ දුරට අයිඩියා එක බිෂොප් අරගෙන නැවත මේ ඩයගනල් එක හරහා කාසල් එකට ඇටැක් කරන්න වෙන්න පුළුවන්. right මෙතනදී black player අර voice message එකේ වෙපු player G6 play කරනවා. right G6 play කරාම මෙයාට පුළුවන් චෙක් කරලා ඊළඟ ස්ටෙප් එකේදී චෙක්මේට් කරලා දාන්න. right මෙන්න මේ විදිහට මෙයා චෙක්මේට් වෙනවා. අර එකම විදිහට කියලා මෙයා සඳහන් කරලා තියෙන්නේ මේ කාසල් එක පැත්තෙන් තමයි මේ ඇටැක් එක ඇවිල්ලා ඉක්මනට මම චෙක්මේට් වෙන්නේ කියන අදහස. හරි. right එතකොට මෙතනදී කොහොමද බේරෙන්නේ? මම ආයෙත් ස්ටාර්ටින් පොසිෂන් එකට යන්නම්. එහෙම නැත්නම් මේ මම එක්සැම්පල් එක ගත්ත අවස්ථාව ආරම්භක අවස්ථාව මෙන්න මෙතන. හරිද? මෙතනදී අපිට පැහැදිලිව පේනවා queen එනවා checkmate එකකට. එතකොට මෙතනදී black ගන්න විකල්පය සාර්ථක නැහැ. එතකොට බලනවා මේ විකල්පය අපි හිතලා කැල්කියුලේට් කරලා බලනවා මේක හරියනවද කියලා. මේ විදිහට හිතින් ඇදලා බලනවා මේක හරියන්නේ නැහැ. ඊළඟට තවත් ප්‍රශ්නේ වැඩි. හරි. එතකොට ඒක තේරුම් ගන්න ඕන අංක 1. රුක් හැදලා මෙතනදී බේරෙන්න අමාරුයි කියන එක අංක 1 තේරුම් ගන්න ඕන. right ඊට පස්සේ බලලා එහෙනම් වෙන මොනවා හරි විකල්ප තියෙනවද? ඔව් වෙන විකල්පයක් තියෙනවා. queen එන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ h7 වලට. හරි අපිට පුළුවන් පහසුවෙන්ම අපේ knight එක ගෙනල්ලා h7 square එක ඩිෆෙන්ඩ් කරන්න. right දැන් ඔහුට තවදුරටත් checkmate එකක් try කරන්න බෑ. ඒ වගේම queen ටත් attack එකක් එනවා. right ඊට පස්සේ මෙයා තවදුරටත් queen තියාගෙන හිටියොත් අපිට ඉක්මනට පුළුවන් අනිත් knight වත් ගෙනල්ලා කාසල් එක ආරක්ෂා කරගන්න. අන්න ඔය විදිහට තමයි ඔයාගේ කාසල් එකට ඇටැක් කරන්න එනකොට කාසල් එක ඩිෆෙන්ඩ් කරගන්න. එතකොට අපේ අනිකුත් ඉත්තොන්ගේ සහයෝගය යොදා ගන්න ඕන මේ කාසල් එක ආරක්ෂා කරගන්න. විශේෂයෙන් නයිට්ස්ලා, ක්වීන්ලා, බිෂොප්ලා එහෙම ඉන්නවනම් ඒගොල්ලන්ගේ සපෝට් එක අරගෙන අපි කාසල් එක පරිස්සම් කරගන්න ඕන. හරි දැන් ඊළඟ එක්සැම්පල් එක බලමු. මේ එක්සැම්පල් එකේදී අර voice message එකේ වන ළමයා play කරන්නේ white, opponent play කරනවා black. හරි. මෙතන opponent surprise move එකක් play කරනවා bishop cut h3. හරි bishop sacrifice කරනවා. ඒ bishop sacrifice කරන එකේ අරමුණ තමයි bishop කැපුවගෙන් පස්සේ මේ castle එක weak කරන්න. එහෙම නැත්නම් white ගේ castle එක crash කරලා දාන්න. හරි. හැබැයි අපිට මෙයාව බය නැතුව මේ වෙලාවේ කපන්න පුළුවන්. right ඊළඟ move එක ඉතාල වැදගත්. ඊළඟ move එක black play කරනවා queen c8. හරි අරමුණ තමයි මේ pawn වලට attack කරලා queen ඉක්මනට අරන් එන්න white ගේ castle එක පැත්තට. හරි. හැබැයි white මෙතනදී වරද්දනවා. white play කරනවා knight h4. දැන් මොකද්ද වෙන්නේ? දැන් easy මෙයාගේ queen එක්කන් ඉන්න පුළුවන් castle එක පැත්තට. ඉතින් ඊට පස්සේ ගොඩක් අමාරු වෙනවා මේක white ඩිෆෙන්ඩ් කරගන්න. right. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. එතකොට මේ white play එක තිබුණා මේ වෙලාවේ මේක බලන්න. මොකද opponent ගේ අන්තිම move එක. එයා අන්තිමට play කරපු move එක.
ඉතින් ඒක හොඳට බලන්න ඕනනේ අපි. අපිට පේනවා මේ අන්තිමට මූව් කරේ මේ පෝන්ට ඇටැක් කරන්න. එහෙනම් අංක 1 අපිට පුළුවන් මේ නයිට් වගේ පීසස් ප්ලේ කරනවට වඩා මෙතන ඩිෆෙන්ඩ් කරගන්න. රයිට්. එතකොට අපිට ඒකට පුළුවන් කිංව ගෙනියන්න H2 වලට. හරිනේ කිං H2 ගෙනියපුවාම හරි පෝන් දැන් ඩිෆෙන්ඩ් වෙනවා. හැබැයි මේ නවත්තන්නේ තවදුරටත් පෝන්ස්ලා ඉස්සරහට අරන් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේ පෝන් ප්ලේ කරා. රයිට්. එතකොට අපිට පුළුවන් ඉක්මනට අපේ රුක් දාලා මේ ෆයිල් එක සේව් කරගන්න. හරි. ඔන්න දැන් කාසල් එක තරමක් දුරට ආරක්ෂිතව තියෙනවා. තව ඉස්සරහට අවශ්‍ය වුණොත් ඔයාට තවත් ඉත්තු ඉන්න ඒගොල්ලෝ ඉක්මනට මූව් කරගන්න පුළුවන් කාසල් එක පැත්තට. හරි. ඉතින් අන්න ඔය විදිහට තමයි ඔයාගේ කාසල් එකට ඔපෝනන්ට් ඇටැක් කරන්න උත්සාහ කරනවා නම් ඔයා ඒ වෙලාවට ඔයාගේ ගාව ඉන්න පීසස් උපයෝගී කරගෙන ඔයාගේ ඉතුම්ම යොදාගෙන එතන කාසල් එක පරිස්සම් කරගන්න ප්ලෑන් එකක් හදාගන්න ඕන. මොකද ඒක පොසිෂන් එක මත වෙලාවෙන් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා. ඒක එකම විදිහට එන්නේ නැහැ. විවිධ විදිහට එනවා. ඉතින් ඒ එනකොට අපි දැනගන්න ඕන අපි ඉන්නේ ඉත්තෝ උපයෝගී කරගෙන කාසල් එක පරිස්සම් කරගන්න. හරි මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. තමන් කාසල් කරාට පස්සේ කාසල් එකට ඔපොනන්ට් ඇටැක් කරන්න එනකොට අපි කොහොමද කිංව පරිස්සම් කරගෙන කාසල් එක හරියට ඩිෆෙන්ඩ් කරගන්න කියන අදහස මම හිතනවා ඔයාලා හැමෝටම අද තේරුම් යන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා යමක් ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවෝ අතර මේ වීඩියෝ share කරගන්න. හරි එහෙමනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් ඔබ හම්බෙන්න එන්නම්. එතකන් ඔබට සුබ දවසක්, ජයග්‍රාහී දවසක්.